ජේසු පිහිටයි හැම කෙනෙක්ටම. ඉතින් අදත් ඔයාලා හැම කෙනෙක්වම මගේ YouTube channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි උන්වහන්සේගේ වචනය, උන්වහන්සේ අපිට කතා කරනවද? උන්වහන්සේ අපිට කොහොමද කතා කරන්නේ? ස්වාමීන් වහන්සේ විවිධ ආකාරයෙන් අපිට කතා කරනවා. අපිට ඒක එක විදිහක් කියලා කියන්න බෑ. අපිට දර්ශන වලින් කතා කරනවා, සිහින වලින් කතා කරනවා වෙන්න පුළුවන්. දේව වචනේ කියවන විට කතා කරනවා ස්වාමීන් වහන්සේ. ඒ දේව වචනේ එක කොටසක් අපි නිතර මෙනෙහි කරනකොට ඒකෙන් ගොඩක් දේවල් ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා. ඒ වගේම අපිට තියලා තියෙන අපේ පවුලේ අය හරහා දෙවියන් වහන්සේ කතා කරනවා. එතකොට අපිට වඩා ඉහළින් ඉන්න නායකයන් හරහා දෙවියන් වහන්සේ කතා කරනවා. දේව සභාවේ ඉන්න දේව දාසයන් හරහා උන්වහන්සේ කතා කරනවා. ඉතින් මේ විවිධ ආකාරයට දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. ඒ දෙවියන් වහන්සේ කතා කරනකොට අපි ඒ හඬට කීකරු වෙන්න ඕනද නැද්ද? අපිට විශ්වාසයක් තියෙනවද මේ දෙවියන් වහන්සේමද කතා කරන්නේ කියලා? අපිට ඒ නිසකකම තියෙන්න ඕන. අපි ඉදිරියේ මිනිස්සෙක්, ඒ මගේ සහෝදරයා වෙන්න පුළුවන්, සහෝදරී වෙන්න පුළුවන්, මට වඩා වැඩිමල් වෙන්න පුළුවන්, මට වඩා බාල වෙන්න පුළුවන්. කොයි ආකාරයක කොයි තරාතිරමක කෙනෙක් වුණත් උන්වහන්සේගේ වචනයට එකඟ දෙයක් ඒ අය අපිත් එක්ක කතා කරනවා නම්, අපේ අඩුපාඩුවක් පෙන්නලා දෙනවා නම් අපි ඒක හදාගන්න යටත් වෙන්න ඕන. උන්වහන්සේ ඒ සඳහා විවිධ මනුෂ්‍යයන්ව පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් අපි උන්වහන්සේ කතා කරන හඬට කීකරු වෙමු. උන්වහන්සේගේ වචනේ මෙහෙම කතා කරනවා. එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට නුඹලාගේ ප්‍රාණ ගලවන්නට පුළුවන් වූ පිහිටුවන ලද වචනය මෘදුකමින් යුක්තව පිළිගනිල්ලා. යාකෝබ් 1:21. ඉතින් මේ ආකාරයට ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා. එතකොට උන්වහන්සේ කතා කරන දේවල් ඒ දේව වචනයේම සඳහන් වෙනවා. අනින ලද සිත් ඇති වෙනවා කියලා. උන්වහන්සේ කතා කරනකොට අපේ හිතට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒක ඇති වෙන්නේ අපිව හැදෙන්න, අපේ අඩුපාඩු අපිට හදාගන්න. අපේ දුර්වලකම් ගොඩක් තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේට ඕන අපිව දවසපතා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උස්සට මහතට වර්ධනය කරන්න. ඒ වර්ධනයට අපි ලං වෙන්න නම් අපිට උන්වහන්සේ කතා කරන දෙයට අපි යටත් වෙන්න ඕන. ඒ අනින ලද සිත් ඇති වුණත් අපි උන්වහන්සේ කතා කරන දේ මෘදුකමින් යුක්තව බාර ගන්න ඕන. මිනිස්සෙක් හරහා තමයි අපිට කතා කරන්නේ. අපිට මේ මිනිස්සයා තරහකාරයෙක් විදිහට අපිට පෙනෙන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ එයා හරහා ඔබටත් මටත් කතා කරනවා. අද දවසේ මේ වෙලාවේදී ඔබට ස්වාමීන් වහන්සේ මොනෑම් ආකාරයකට කතා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකට අපි කීකරු වෙන්න ඕන. ඒ වගේම තමයි එතනම කතා කරනවා මේ වචනය අසන්නෝ පමණක් නොවි පිළිපදින්නෝද වෙන්න කියලා. නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්නෝද වෙයල්ලා. යම් කෙනෙක් වචනය අහනවා එය පිළිපදින්නේ නැත්තම් එයාවම තමයි රවට්ට ගන්නෙ. අපිට දේශනාවක් අහනකොට අපිට හොඳට ඒක අහගෙන ඉන්නවා වගේ ඉන්න පුළුවන්. හැබැයි ඒකෙන් අපිව වෙනස් කරගන්නේ නැත්තම්, අපේ අඩුපාඩු අපිව හදාගන්නේ නැත්තම් අපේ ජීවිතේ යන්නේ වැරදි පාරක. අපිට ස්වාමීන් වහන්සේ සමග ගමන් කරන්න ඒක බාධාවක් වෙනවා. ඉතින් උන්වහන්සේගේ වචනය අහලා විතරක් මදි. ඒක පිළිපදින්න ඕන. ඒක පිළිපදින්නේ නැහැ කියන්නේ මම මාවම රවට්ට ගන්න දෙයක්. අපි පුළුවන් තරම්
ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා නම් උන්වහන්සේ එක්වරක් කතා කරනවා නම් අපි දෙවතාවත් උන්වහන්සේගේ හඬ අහන්න සූදානම් වෙන්න ඕන. උන්වහන්සේ කතා කරන්නේ අපේ ආත්මෙට. අපේ ආත්මෙට දැනෙන්න උන්වහන්සේ කතා කරනවා. ප්‍රාණයේ තියෙන ඒ බෙලහීනකම් කඩලා උන්වහන්සේත් එක්ක ඒ ආත්මික සම්බන්ධතාවයට ඇතුල් වෙන්න අපි උන්වහන්සේගේ හඬට කීකරු වෙමු. යම්කිසි පුද්ගලයෙක් හරහා උන්වහන්සේ අපේ අඩුපාඩුවක් පෙන්වලා දෙනවා නම් අපි ඒ පුද්ගලයාට වෛර කරන එක නෙමෙයි කරන්න ඕන. අපි ඒ පුද්ගලයාගෙන් ඈත් වෙන එක නෙමෙයි කරන්න ඕන. අපි ස්වාමීන් වහන්සේට ලං වෙන එක කරන්න ඕන. ඒ වචනයෙන් අපිට කතා කරනවා නම් යම් අඩුපාඩුවක් හදාගන්න අපි ඒ අඩුපාඩුව හදාගන්න උත්සාහ කරන්න ඕන, වීරය කරන්න ඕන, ධෛර්යය උපදවා ගන්න ඕන. ඉතින් අපිට දෙයක් කරන්න අපේ හදවතෙන් ධෛර්යයක් උපදව ගන්න ඕන. නිකන් අපිට ඒ දේ කරන්න බෑ. අපිට කෙනෙක් කිව්ව පළියට අපිට ඒකට යටත් වෙලා හා කියලා ඔළුව නමන්න බෑ. ඒ දේ කරන්න හරි අමාරුයි අපිට. හැබැයි අපි අපේ ඇතුලෙන් ඒ ධෛර්යය කියන දේ උපදව ගන්න ඕන. ඒ ධෛර්යය උපදව ගන්න අපි ඒක උන්වහන්සේ ඉදිරියේ අපි ඒක කරන්න ක්‍රියා කරන්න බලනවා. ඒ කියන්නේ දැන් අපි පාපය කරනවා. ගොඩක් අය පාපයෙන් අයින් වෙන්න බෑ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නම් එයා අද හිතනවා මේ වෙලාවේදී හිතනවා මම මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක මෙතනින් නතර කරනවා. දෙවියන් වහන්සේ මට මේ පුද්ගලයා හරහා හෝ කොයිම විදිහකින් කතා කරලා තියෙන නිසා මම අදින් පස්සේ මේ ක්‍රියාව කරන්නේ නැහැ කියලා ඔහුට හෝ ඇයට හෝ හිතෙනවා. හැබැයි නැවත දවසක ඒ පසුබිම හැදිලා තියෙනවා නම් එයා ඒ දේ ගන්න ආයෙ දෙපාරක් හිතන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ ඉදිරියේ එයා දේව වචනෙත් එක්ක ඒ ධෛර්යය කියන දේ උපදව ගන්න මම පව් කරන්නේ නැහැ කියන ධෛර්යය එයාගේ හදවතේ උපදව ගද්දී එයා ඒ දෙයින් අයින් වෙනවා. ඉතින් ඒ වගේ තමයි දේව වචනයත් අපි ක්‍රියා කරන්න අපේ ධෛර්යය උපදව ගන්න ඕන. ඉතින් මම ඔයාලට සුබ පතනවා. ඔයාලගේ ජීවිතේ ඔයාලට කෙනෙක් මේ වෙනකොටත් කතා කරලා ඇති. ඔයාට එයා ගැන තරහක් හිතිලා ඇති. ඔයාගේ හදවත මුරණ්ඩු වෙලා ඇති. ඉතින් ඒ දෙයින් වෙනස් වෙලා අපි දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙමු. අපි දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න ඒ පුද්ගලයා හෝ කෙනාව මාර්ගයක් කරගමු. එතකොට දෙවියන් වහන්සේ එයාටත් ආශිර්වාද කරනවා, ඔබටත් ආශිර්වාද කරනවා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනයට, දෙවියන් වහන්සේගේ හඬට තවත් ලං වෙන්න, උන්වහන්සේගේ හඬ තවත් අහන්න. අපි හැම කෙනෙක්ම දේව වචනය සතුටු සිතින් පිළි අරගෙන දෙවියන් වහන්සේගේ ඇස් සමුවේ ප්‍රසන්න ජීවිතයක් ගත කරමු. ජේසු පිහිටයි හැම කෙනෙක්ටම.